ඕඩර් ගණන්. ඒ හින්දා මම හිතනවා මේක ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි ඔයගොල්ලන්ට අද දවසේ. මේ අපිට හිමීට ඕම මොන විදිහට පින් දෙක හිමීට උත්සාහ ගන්න ඕනේ බල්බ් එකේ උඩ පොඩි ඇන දෙකක් තියෙන. ඇන දෙක මේට පොඩි කම්බියක් හිර කරලා තියෙන්නේ ඒගොල්ලෝ. ඒක අපිට හිමීට පේපර් කට් එකකින් චුට්ටක් වටින් විශ්වා. ඉස්සලා වයර් එක වට විතරක් කපලා ගන්න. එතකොට මං හිතනවා ආපහු අපිට මේ වයර් වියදමත් ඉතුරු කරගන්න පුළුවන්. මේවා නැවත වැඩකට ගන්න පුළුවන් වයර් එක. ආපහු මේ විදිහට දෙපැත්තට ඈඩ් කරන වයර් එක ආපහු කිට්ටු කරලා වැඩකට ගන්නත් පුළුවන්. පොඩක් කොන්ති ගහලා දෙපැත්තට වයර් එක ඈඩ් කරලා. ඒ කියන්නේ වයර් එක හරියටම මැදි කෙඳි දෙපැත්තට භාගේ සිටින විදිහට මැදින් ඈඩ් කරගන්න. භාගේ ඊට පස්සේ අපි බල්බ් එකේ උඩින් උස්සපු ඇනේ ඒ ඇනේ තොප්පිය ඇස්සට දෙපැත්තෙන් භාගේ දාලා දෙපැත්තට අදින්න තියෙන එච්චරයි. දැන් ඇන දෙක තද කරන්න. දැන් ඉතින් මම උන් ආපහු කියලා දෙනවා වෙසක් වලින් පස්සේ ඔයගොල්ලන්ට මේක ආපහු ගලවන විදිය. ගත්තා. ඇනේ චුට්ටක් කිස්සුවා. වයර් එක පැන්නුවා. ඒ පන්නලා ආපහු තිබ්බ ගානට වයර් එක රිවර්ස් කරන්න. ඉතින් ටේප් එකක් නොගහවුනත් මේක ආපහු වැඩකට ගන්න පුළුවන් මට්ටමේ තියෙන. කපනකොට කැපුම් දෙක එක ළඟම ගන්න.